එතකොට මේ ස්ප්‍රෙඩ්ෂීට් මෘදුකාංගයේ එහෙම නැත්නම් පැතුරුම්පත් කියන පාඩමේ මුල තමයි අපි දැන් ඉන්නේ. මේ අපි ඉස්සල්ලාම කතා කරා ස්ප්‍රෙඩ්ෂීට් software එකක් කියන්නේ මොකද්ද නේද? පැතුරුම්පතක් කියන්නේ මොකද්ද? පැතුරුම්පත් කියන මෘදුකාංගය ගැන සහ ඒ වගේ භාවිතය. ඊට පස්සේ පැතුරුම්පත් මෘදුකාංගයක කාර්ය එහෙම නැත්නම් ස්ප්‍රෙඩ්ෂීට් software එකක ටාස්ක් එක ගැන කතා කරා. ස්ප්‍රෙඩ්ෂීට් software වලට උදාහරණ කතා කරා. ඒව දැන් මතක තියෙන්න ඕනේ. free and open source software ගැන කතා කරා, license software ගැන කතා කරා. එහෙම නැත්නම් cloud computing හරහා අපිට download මේ අපිට ගන්න පුළුවන් service ගැන කතා කරා, softwares ගැන. ඊට පස්සේ අන්තිමට අපි කතා කරා මේ interface එක, අතුරු මුහුණත ගැන. නේද? අතුරු මුහුණත කොහොමද ඒකේ කොටස් ටික අපි බේසික් ටික ඇඳලා නම් කරගත්තා. අපිට එතන ඉඳන් තමයි අද කන්ටිනියු කරන්න තියෙන්නේ. නේද? රයිට්. හරි. එතකොට අපි එතන ඉඳන් අද කතා කරමු මොනවාද තියෙන්නේ කියලා. රයිට් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි ඔයාලට මේ පේන්නේ ස්ප්‍රෙඩ්ෂීට් software එකක ඉන්ටර්ෆේස් එක. අපි මේකේ තියෙන කොටස් ගැන කතා කරා. දැන් උදාහරණයක් විදිහට අපි ස්ප්‍රෙඩ්ෂීට් software එක ඕපන් කරලා බැලුවොත් අපි මේ මෙන්න මේ උඩම තියෙන මෙන්න මේ කොටසට කිව්වා ටයිටල් බාර් එක කියලා. එහෙම නැත්නම් මාතෘකා තීරුව. මේ තියෙන උඩම තියෙන්නේ මාතෘකා තීරුව නේද? මෙතන කෙරෝලෙම තියෙනවා controls button ටික. මම චුට්ටක් ආයෙ මතක් කරගෙන යන්නේ මේ කොටස් ටික. ඊට පස්සේ අපිට මෙන්න මේ කොටස මෙන්න මේ මැද්දේ තියෙන මේ සම්පූර්ණ කොටසට අපි කිව්වා ribbon එක කියලා. හරිද? ඒ ribbon එකේ තමයි මේ tabs තියෙන්නේ. home, insert, page layout, formulas, data, review, view. එතකොට ඔන්න ඔය වගේ tabs තියෙනවා. මේ උඩින්ම තියෙන්නේ quick access toolbar එක. අපි ඒකට කියන ඉක්මන් ප්‍රවේශ මෙවලම් කවුළුව. ඒ කියන්නේ අපිට මේ software එකේ වැඩ කරනකොට ඉක්මනට ගන්න එහෙම නැත්නම් වැඩිපුරම අවශ්‍ය වෙන tools ඉක්මනටම ගන්න එතන toolbar එකක් වෙනම අපිට දීලා තියෙනවා. ඊට අමතරව අපි කෝෂවල එහෙම නැත්නම් සෙල් වල එන්ටර් කරන data එහෙම නැත්නම් අපි කෝෂවල එන්ටර් කරන ෆෝමියුලා සූත්‍ර appear වෙන්න එහෙම නැත්නම් display වෙන්න ස්ථානයක් තියෙන අපි මේකට කියනවා ෆෝමියුලා බාර් එක කියලා. ඒ වගේම මෙන්න මෙතන තියෙන මේ කොටසට අපි කිව්වා name box එක කියලා. හරිද? මේ තියෙන name box එක. ඒක තමයි අපි අර active cell එකේ cell address එක පෙන්වන්නේ එතන. ඊට පස්සේ මේ අපිට දැන් active cell එක තමයි මෙන්න මේ highlight border එකකින් මේ පෙන්වන්නේ. මම ක්ලික් කරනකොට ඒ ක්ලික් කරන තැනට එනවා active cell එක. right? හරි. එතකොට මේ sheet tab එක තමයි මේ යටින් තියෙන්නේ. හරිද? මෙන්න මෙතන යටින් තියෙනවා sheet tab එක. ඊට පස්සේ scroll bar එක තියෙනවා. මෙතන යටම තියෙනවා zoom එක, zoom control එක, view buttons ටික තියෙනවා. හරිද? ඊට පස්සේ අපි කතා කරා මේ මොනවාද මෙන්න මේ පැත්තට තියෙන මෙන්න මේ
පේලි එහෙම නැත්නම් අපි ඒවට කිව්වා රෝව්ස් කියලා. මෙන්න මේ පැත්තට තියෙන ඒවාට අපි කිව්වා තීරු. එහෙම නැත්නම් කොලම්ස් කියලා. තීරුවක් සහ කොලම් එකක් ක්‍රොස් වෙන තැන එහෙම නැත්නම් යා වෙන තැන නිර්මාණය වෙනවා මොකද්ද? සෙල් එකක්. කෝෂයක් කියලා කිව්වා. කවුද ඒ සිතුක ස්ක්‍රීන් එකේ ඇඳෙනවා? මේ එතකොට මේ නේද? එතකොට මේ කොලම් සහ රෝව්ස් තියෙනවා. අපි දන්නවා කොලම්ස් නම් කරලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරු වලින් මෙන්න මේ විදිහට. රෝව්ස් නම් කරලා තියෙන්නේ නම්බර්ස් වලින් නේද? right. ඊට පස්සේ අපිට අපි කිව්වා මේ ඉංග්ලිෂ් ලෙටර්ස් තියෙනවා XFD වෙනකන්. ඒකට අපිට ෂෝට්කට් එකක් තියෙනවා CTRL බටන් එකත් එක්ක right arrow key එක. එහෙම නැත්නම් දකුණු පැත්තට තියෙන key එක ඒක ක්ලික් කරාම XFD වෙනකන් යනවා කෙරවලටම. අහපව් මුලට එන්න අපිට මේ ඒ කියන්නේ අපි හිටපු රෝ එක දිගේම එහෙම නැත්නම් පේලිය දිගේම මුලට එන්න ඕන නම් home කියන බටන් එක ඔබන්න පුළුවන් කීබෝඩ් එකේ. එහෙම නැත්නම් CTRL බටන් එකත් එක්ක left වම් පැත්තේ තියෙන ඊතලයේ උබන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ මොකද්ද CTRL එකත් එක්ක home එක එබුවොත් CTRL බටන් එකත් එක්ක home බටන් එක බුවොත් මෙන්න මේ වගේ A1 කියන මුලම කෝෂයට යනවා. A1 කෝෂයට යනවා. CTRL බටන් එකත් එක්ක home කියන කීබෝඩ් එකේ තියෙන home කියන බටන් එක එබුවොත්. හරිද? ඊට පස්සේ ඒ වගේම තමයි මේ CTRL බටන් එකත් එක්ක down arrow key එක පල්ලෙහාට තියෙන arrow key එක press කරාම අපිට row වල පල්ලෙහාටම යන්න පුළුවන්. row වල පේලි වල පල්ලෙහාටම යන්න පුළුවන්. අපි කිව්වා ලක්ෂ 10කට වඩා ඒකේ තියෙනවා 10 මාරකට විතර කිට්ටු වෙන්න ප්‍රමාණයක් ඒකේ තියෙනවා. right? එතකොට ඔන්න ඔහම තමයි අපි ඉන්ටර්ෆේස් එක ගැන කතා කරේ. right. ඊට පස්සේ අපි එතනින් පාඩම නැවැත්තුවා. මේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ චූටක් ඉන්න මම ෂෙයා ස්ක්‍රීන් එක අයින් කරලා මම ඔයාලට මේ නෝට් එක දාන එවනවා ටියුට් එකක් විදියට හදලා එවනවා ෂෝට්කට් ටික ගැන කතා කරන්න. අපිට ඊළඟට පුතේ ෂෝට්කට් ටික ගැන කතා කරන්න තියෙන්නේ. හරි. මේ තියෙන ෂෝට්කට් ටික. මේ අපිට සාමාන්‍යයෙන් arrow keys වලින් සාමාන්‍යයෙන් move a single cell in any direction අපිට සෙල් එකක ඉඳලා වමට දකුණට ඉහළට පහළට ඕන තැනකට යන්න පුළුවන්. ඊට පස්සේ control plus arrow keys ඒ කියන්නේ control එකත් එක්ක arrow key එක press කරොත් අපිට මේ ඒ අදාළ data තියෙන cell range එකේ කෙරවලට යන්න පුළුවන්. data තියෙන තැනට ඒ කියන්නේ දත්ත දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. අපි මෙන්න මේකේ අපි දැන් ඉන්න ඕන්න 10 වෙනි ඒ කියන්නේ 10 මේ රෝ එකේ තමයි ඉන්නේ 10 වෙනි. හරිද? ඒකේ මම මේ data එකක් දානවා. ඊට පස්සේ මම data එකක් දාලා මම CTRL බටන් එකත් එක්ක right arrow key එක press කරනවා. එතකොට ඔන්න 10ට අදාළ ඒ කියන්නේ number 10 row එකේ කෙරවලටම ආවා. දකුණු පැත්ත කෙරවලට ආවා. ඊට පස්සේ
ආය CTRL බටන් එකත් එක්ක left එක ක්ලික් කරාම පුතේ බලන්නකෝ 10 කෙරවලට එන්නේ නැහැ. අර data එක තියෙන තැනට තමයි එන්නේ. කෙරවල නම් මෙන්න මෙතන කෙරවලට එන්නේ බෑ. end එකට මෙන්න මෙතනට එන්නේ නැහනේ. data එක තියෙන තැනට තමයි එන්නේ. තේරුණාද? දැන් ඔන්න මම CTRL ගත්ත එක්ක left මේ right එක ක්ලික් කරා ඔන්න ගියා XFD වෙනකන් කෙරවලට. CTRL ගත්ත එක්ක left එක එබුවොත් වම් පැත්ත එබුවොත් එන්නේ අර data එක තියෙන තැනට. එතකොට ඒක මේ data එකට නැතුව කෙලින්ම A10 එකට එන්න බැයිද? A10 කියන මේ සෙල් එකට එන්නේ නැද්ද? එන්න ක්‍රමයක් තියෙනවා. හෝම් බටන් එක කීබෝඩ් එකේ හෝම් කියන බටන් එක ප්‍රෙස් කරන්නයි තියෙන්නේ. බලන්නකෝ ඔය ආවේ හෝම් කෙලින්ම මුලම තියෙන මේ කියන්නේ අපේ ස්ටාර්ට් කියන ස්ටාර්ට් වෙන ඒ කියන්නේ A10 මේ කියන සෙල් එකට ආවා නේද? එතකොට අන්න ඒ විදිහට ගන්න පුළුවන් මේ ෂෝට් කට් එකේ පෙන්වන්නේ මෙන්න මෙතනින් ඒක තමයි කරන්නේ. මේ තියෙන හෝම් බටන් එක ප්‍රෙස් කරාම තියෙනවා moves to columns මේ column along the row where the active cell is. සක්‍රීය කෝෂය පිහිටි කෝෂය පේලිය ඔස්සේ තීරුව වෙත ගමන් කරයි. තේරුණාද? එතකොට මේ සක්‍රීයව තියෙන පේලිය ඔස්සේ තමයි එන්නේ. කියන්නේ අපි සක්‍රීය කෝෂය කියන්නේ අපි සිලෙක්ට් කරලා තියෙන පේලිය. හරි. ඊට පස්සේ CTRL එකත් එක්ක home CTRL එකත් එක්ක home ඔබපුවාම A1 කියන සෙල් එකට move වෙනවා. ඒක අපි ඉස්සලා කරානේ. CTRL එකත් එක්ක end කරොත් end කියන බටන් එක ප්‍රෙස් කරොත් move to bottom right cell of the cell range. දත්ත ඇතුළත් පරාසයෙහි දකුණු පස පහළ කෝෂයේ වෙත ගමන් කරයි. ඒ කියන්නේ දකුණු පැත්තේ පල්ලෙහාට යනවා කියලා කියන්නේ. හරිද? දත්ත ඇතුළත් පරාසෙයි දැන් කියන්නේ data කීපයක් enter කරලා තියෙන්න ඕනි. හරිද? data ටිකක් දාලා මේ හරිය අපේ තියලා CTRL එකත් එක්ක end press කරාම දැන් බලන්නකෝ අපි මොනවා හරි ටයිප් කරලා තියෙන මෙන්න මේ දැන් මෙතන මේ data කියන්නේ අපි සෙල් වල මොනවා හරි මේවා කරලා තියෙනවනේ. ඔන්න බලන්න මම මේ ටික අයින් කරන්න මෙතන මේ highlight කරලා තියෙන colors ටික. නැත්තම් එයා ඒක fill කරලානේ තියෙන data එක තෝරගන්න. right. මේකත් අයින් කරගන්න. ඊට පස්සේ මේ වගේ මෙතන ඉඳලා අපි CTRL එකත් එක්ක end එක press කරාම ඒ දත්ත ඇතුළත් කෝෂ පරාසයේ end එකට දකුණු පැත්තේ පහළ කෙරවලට බලන්න. හරි මේ බලන්නකෝ මේ දැන් මම A1 කියන සෙල් එකේ ඉන්නේ. A1 කියන සෙල් එකේ ඉඳලා අපේ data තියෙන්නේ මෙන්න මේ data එකක් enter කරලා තියෙන්නේ මෙන්න මේ C4 කියන සෙල් එකට. අපි මෙතනට data එකක් දාලා ඉමු. තැන් තැන් වලට data ටිකක් දාමුකෝ. හරි. දැන් දකුණු පස පහළ කෙරවල. right? දකුණු පස පහළ කෙරවල කියන්නේ මෙන්න මෙතනට එන්න එපා. data තියෙන range එක කිව්වහම මෙන්න මේ range එක නෙන්නේ මේ data range එක අහුවෙන්නේ. එතකොට මෙන්න මෙතනට එන්න ඕනේ. හරිද? ඔන්න ඔහම ක්ලික් කරා CTRL බටන් එකත් එක්ක end press කරාම බලන්නකො data තියෙන range එකේ දකුණු පස පහළ කෙරවලට එනවා මේ. මෙන්න මෙතනට එන්නේ මොකද මේ C5 කියන කෝෂයත් අහුවෙනවා. මොකද හේතුව තමා මේ මෙන්න මේ පහ කෙලින් තියෙන කෙරවලම තියෙන සෙල් එක ඒක නිසා. ඒ නිසා end එක ඔබපුවාම අන්න එතනට එනවලු. හරිද? ඊට පස්සේ කියනවා page up වැඩපතෙහි එක් තීරයක් ඉහළට ගමන් කරයි move the worksheet one screen up එකක් උඩට යනවලු. හරිද? page down moves the worksheet one screen down එක් තීරයක් පල්ලෙහාට යනවලු. බලමු. අපි ඔන්න මෙහෙම ක්ලික් කරා මෙතන page up කියන එක ක්ලික් කරාම
data තියෙන හින්දා වෙන්න ඕනේ නේද? බලමු. data ටික අයින් කරලා. ඩවුන් නම් වෙනවා මේ පල්ලෙහාට යනවා දැක්කද? මේ ඉන්නේ උඩට. බලමු කීය යනවද කියලා D1 එකේ ඉඳලා එකපාරට යනවා 29ට. හරිද? මේ බලන්න. ආයේ A1 එකේ ඉඳලා ඔන්න බලන්න. A1 එකේ ඉඳලා page down එක ඔබපුවාම කෙලින්ම 820 20ට යනවා. හරිද? ආය අප් එක ක්ලික් කරාම page up එක ක්ලික් කරාම A1 එකට එනවා. හරිද? 20ක් පහළට යනවා. හරිද? එක් තීරයක් work sheet එකක්. හරි sheet එකක්ම පල්ලෙහාට යනවා sheet එකක්ම උඩට යනවා. right? CTRL plus page down කියන එක අපුවාම ඊළඟ sheet එකට යනවලු. හරිද? CTRL එකත් එක්ක page up එකට කලින් එකට එනවලු. හරි දැන් අපි ඉන්නේ sheet 1 එකේ බලමු. CTRL එකත් එක්ක page ඔවුනේ මෙන්න sheet 2 එකට ආවා. මේ බලන්නකෝ active වුණා sheet 2 එක වල මෙන්න මෙතන බලාගෙන ඉන්නකෝ මේ පහළ. හරිද? මොන බලන්න CTRL එකත් එක්ක page up කියන එක ක්ලික් කරාම sheet 1 එකට එනවා. CTRL එකත් එක්ක page down එක ක්ලික් කරාම ඊළඟ sheet එකට එනවා. හරිද? ඔන්න sheet අතර move වෙන හැටි. work sheet අතර move වෙන හැටි. හරිද? ඊට පස්සේ ඔන්න shortcut ටික ඉවරයි. මේ ටික මේ ඕන වෙනවා මොකද ඔයාලට MCQ වගේ වලදී අහනවා ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියන එක. හරිද? MCQ වලදී අහනවා. right. මම ඒ ටික ඔයාලට දෙනවා ටියුට් එක. එවනවා මේ ටියුට් එක. අපි ඒ හින්දා ඕන කරුණු ටික විතරක් පොයින්ට් විදිහට ලියාගෙන යන්. ඉතුරු ටික මේ ඔයාලට පාඩම් කරගන්න ලේසි වෙන්න මේ නෝට් එක මම එවන්නම්. right. අපි මම ඔයාලට මේ ඉන්ටර්ෆේස් එක පැහැදිලි කරද්දි කියන්න ඇති පුතේ මතකද මේක අපි අඳුන්වන්නේ book 1 කියලා නේ. ඒ කියන්නේ මේකට අපි නමක් දැම්මේ නැත්තම් මේක book 1. හරිද? මේ එතකොට book 1 කියන්නේ මේකට අපි කියන්නේ work book එකක් කියලා. හරිද? work book එකක්. එතකොට work book එකක් ඇතුලේ තමයි මේ worksheet තියෙන්නේ. වැඩ පොතක් ඇතුලේ වැඩ පත් තියෙනවා. වැඩ පොත සහ වැඩ පොත කියලා දෙකක් තියෙනවා. ඉස්සල්ලාම අපි කතා කරන්නේ work book එකක් ගැන, වැඩ පොතක් ගැන. හරිද? එතකොට වැඩ පොතක් කියලා කියන්නේ වැඩපත් කිහිපයක් එකතු වී නිර්මාණය වෙච්ච දෙයකට. හරිද? several worksheets are combined to create a workbook. හරිද? හරි. ඉස්සල්ලාම ලියා ගන්න වැඩ පොතක් කියන්නේ මොකද්ද කියලා. ඒක ලියා ගන්නකෝ. ඊට පස්සේ වැඩ පොත worksheet එකක් කියන්නේ මොකද්ද කියලා ලියා ගමු. හරිද? වැඩ පොතක් කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න. ඊළඟට වැඩ පොත කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න. වැඩ පොත කියලා කියන්නේ සිරස් අතට ඇති තීරු සහ තිරස් අතට ඇති පේලි එකතු වීමෙන් වැඩ පොතක් නිර්මාණය වේ.
සාමාන්‍යයෙන් මෘදුකාංගය විවෘත කරන විට වැඩපත් 3ක් දක්නට ලැබේ. ඒක ඔය 2010 කියන වර්ෂන් එකේ තමයි ඔය වැඩපත් 3ක් සාමාන්‍යයෙන් ඕපන් වෙන්නේ. අලුත් වර්ෂන් වල එහෙම නැහැ. අපිට ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. ඕකත් සමහර විට ප්‍රශ්නයක් අහන පොයින්ට් එකක්. සාවින්ද මොකද උනේ? කරන්ට් ගියාද? හරි. පුතේ මං කිව්වේ ලියාගන්න වැඩ වර්ක් බුක් එකක් කියන්නේ මොකද්ද? වර්ක් ෂීට් කියන්නේ මොකද්ද කියලා ලියාගන්න ඩෙෆිනිෂන් එක. එතකොට අපි කිව්වා a worksheet is created by combining vertical columns and horizontal rows. Typically 3 worksheets appear when you open the software. හරිද? ඔයා software එක open කරද්දි සාමාන්‍යයෙන් worksheet 3ක් appear වෙනවලු. එතකොට මේ worksheet එකක් නිර්මාණය වෙන්නේ columns and rows එකතු වෙලාලු. හරිද? right. ඉවරද? හරි. ෆිනිෂ්ද මොකද කියන්නේ? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ columns name. එහෙම නැත්නම් naming columns. නේද? අපි කොහොමද columns වලට නම් දැම්මේ? අපි කොහොමද columns වලට නම් දැම්මේ කියන එක. අපි සාමාන්‍ය columns වලට නම් දාද්දී අපි කතා කරා ගිය සතියේ A අකුරෙන් තමයි පටන් ගන්නෙ. A අකුරෙන් ඉවර වුණාම Z වල A අකුරේ ඉඳලා Z වලට ගියාම A කියලා පටන් ගන්නවා. A B කියලා පටන් ගන්නවා. A C කියලා පටන් ගන්නවා. ඔයාට මම මෙතන එක්සාම්පල් එකක් විදිහට දාලා තියෙනවා. මේ තියෙන ABC විදිහට යනවා මේක. ඊට පස්සේ ඒක AA AB AC කියලා පටන් ගන්නවා. ඊළඟට A Z වලින් ඉවර වුණාට පස්සේ BA BB BC කියලා පටන් ගන්නවා. Z වලින් ඉවර වුණාට පස්සේ triple A. ඒ කියන්නේ AAB AAC ඔහොම පටන් ගන්නවා. එතකොට අපි කතා කරා ඕක නවතින්නේ මේ නේද? X F D වලින් නේද? XF D වලින් තමයි ඕක නවතින්නේ කියලා. right? ඒක ලියා ගමු. වැඩපතක තීරු නම් කර ඇත්තේ ඉංග්‍රීසි කැපිටල් අක්ෂර හෝ අක්ෂර සංයෝජ හෝ මගිනි. Each column of a worksheet is assigned an English capital letters or a combination of letters කියලා තියෙනවා. right? ලියාගන්න. ලියාගෙන මෙන්න මේ එක්සාම්පල් එකක් චුට්ටක් ලියාගන්න මෙතන. එක්සාම්පල් ටිකක් මේ තියෙන කොටුවක් ඇතුලේ දාලා. අපි ඔන්න ඔහම තමා කොලම් එකක් එහෙම නැත්නම් පේලියක් තීරුවක් නම් කරන්නේ.
හරිද? හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන naming rows. එහෙම නැත්නම් පේලි නාමකරණය කියන එක ගැන. පේලියක් නම් කරද්දී අපි 1 2 3 4 5 තමයි දාන්නේ. මේ තියෙන්නේ වැඩපතක ඇති පේලි නම් කර ඇත්තේ 1 2 3 4 5 ආදී වශයෙන් අංක මගිනි. Each row of a worksheet is assigned a row number as 1 2 3 4 etc. හරිද? ඔය විදිහට තමයි ඉස්සරහට නම්බර්ස් මේ වෙන්නේ. එතකොට 10යි 48යි 576ක් වෙනකන් තියෙනවා නේද? ඒකේ ඒ මේ එක එක version වල මං කොච්චර rows ගාණක් තියෙනවද කොච්චර කොලම් ගාණක් තියෙනවද කියලා මම මෙන්න මෙතන numbers වලින් දාලා තියෙනවා. ඒක දෙකේ පව එකක් විදිහට දාලා තියෙනවා. දෙකේ බලයක් විදිහට මෙතන දාලා තියෙනවා. ඒක ඔයාලගේ දැන ගැනීම පිණිස. සාමාන්‍ය 2003 කියන ඒ කියන්නේ 2007 version එකට කලින් rows තිබිලා තියෙන 65536යි. හරිද? කොලම්ස් තිබිලා තියෙන 256යි. ඒ කියන්නේ අපි ඒක ලෙටර් එකක් විදිහට ගත්තොත් එහෙම A අකුරේ ඉඳලා IV කියන අකුර දක්වා. හරිද? එතකොට 2007 2007 කියන එකයි 2010 කියන version වලට ගත්තම ඒ කියන්නේ එතන ඉඳන් present මේ වෙනකන් තියෙන software වල rows 10,10යි 48යි 576ක් තියෙනවා. හරිද? එතකොට 10 lakh නේ. 10 and half වලට ළඟයි නේද? ඊට පස්සේ කොලම්ස් තියෙනවා 16,384ක්. ඒක නම්බර්ස් විදිහට ගත්ම සොරි ලෙටර්ස් විදිහට ගත්තොත් A අකුරේ ඉඳලා XFD දක්වා තියෙනවා. එතකොට මම ඔන්න බ්‍රැකට්ස් ඇතුලේ දාලා තියෙනවා මේ සෙල් කොච්චරක් තියෙනවද කියන එක. හරිද? ඔයාලා ඕක ලියාගන්න ඕනේ නම් නැති වෙයි. මං ඔයාලට නෝට් එක එවනවනේ. ඒ නිසා ඒක නම් ඕනේ නැහැ. මේ පේලි නම් කරන මේ ටොපික් එක මේක ලියාගන්නකො ඩෙෆිනිෂන් එක ලියාගෙන අපි නිකන් ඕනනම් මෙතන පොඩ්ඩක් ලියාගමු නේද? මෙතන උඩින් ලියාගන්න A අකුරේ ඉඳලා XFD වෙනකන් තියෙනවා කියලා. හරිද? කැපිටල් වලින් දාමුකෝ. XFD වෙනකන් තියෙනවා කියලා දාගන්න. හරිද? ඊට පස්සේ මෙතන පේලි එහෙම නැත්නම් රෝව්ස් ගාව ලියාගන්න එකේ ඉඳලා 10යි 48යි 576ක් වෙනකන් තියෙනවා කියලා මෙතන දාගන්න. මේ දෙක දාගන්න උදාහරණ විදිහට එතකොට ඔයාලට අමතක වෙන්නේ නැහනේ. හරි නේද? මේක මෙතන ලියාගන්න. මේක එක්සාම්පල් එකක් විදිහට මෙතන ලියාගන්න. හරිද පුතේ? හරිද?
හරි. මම පහලට ගන්නද? හරිනේ. හරි නේද? හරි. හරි ඇති ඈ. මේ හරි. අපි ඊට පස්සේ කතා කරන්නේ ඇක්ටිව් සෙල් එක ගැන. මම මේක ගැන කතා කරා සොෆ්ට්වෙයාර් එකේදී. ඇක්ටිව් සෙල් එක කියලා කියන්නේ මෙන්න මේ විදිහට අපි data enter කරන්න ready කරලා තියෙන සෙල් එක. data enter කරන්න ready කරලා තියෙන සෙල් එක. මේ බලන්නකෝ අපි ක්ලික් කරනකොට ඒ සෙල් එක බෝඩ් එකකින් highlight වෙනවා. අන්නේ highlight වෙලා තියෙන සෙල් එක තමයි ඇක්ටිව් සෙල් එක කියලා කියන්නේ. ඒ ඇක්ටිව් සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක. එහෙම නැත්නම් කෝෂ ලිපිනය මෙන්න මෙතන තියෙන නේම් බොක්ස් එකේ ඩිස්ප්ලේ වෙනවා. ඔයාලට පේනවා ඇති ඔන්න බලන්න. මෙන්න මෙතන දැන් අපිට ඒක තව ක්‍රමයකින් හොයාගන්න පුළුවන්. දැන් මම මේක මේ ක්ලික් කරාම මෙන්න මෙතන highlight වෙනවා. මේ පැත්තෙන් මේ නම්බර් එක highlight වෙනවා. ඉංග්‍රීසි letter එකත් highlight වෙනවා. G6 මේ C5 B2 A1 දැක්කනේ මෙතන නේම් බොක්ස් එකෙත් පෙන්නනවා. එතකොට අපි මේ ක්ලික් කරන තැන එහෙම නැත්නම් සිලෙක්ට් කරලා තියෙන තැනට තමයි අපි ඇක්ටිව් සෙල් එක කියලා කියන්නේ. රයිට්? හරි. ඒක දැන් ඔයාලා දන්නවා. රයිට්. අපි ලියා ගමු. ඇක්ටිව් සෙල් සක්‍රීය කෝෂය කියලා ලිව්වා. තරුවක් දාලා ඒක ඉස්සරහින් ඉරක් ගහලා definition එක ලියා ගත්තා. It is needed to uh, select the cell before entering data in it. ඒකේ data enter කරන්න කලින් අපි select කරන්න ඕනෙලු. A currently selected cell is called an active cell. එතකොට අපි data enter කරන්න select කරලා තියෙන කෝෂයට තමා active cell එක කියලා කියන්නේ. An active cell always has a thick border. අර border එකකින් හැම වෙලාවෙම මේ highlight වෙලා තියෙනවලු. ඒක ඔන්න මම මෙතන ෆොටෝ එකක් දාලා තිනවා. ඒකෙන් ඔයාලට පේනවා ඇති. නේද? right. ලියා ගන්නකෝ. ඉවර වුණාම මට කියන්න ඉවරයි කියලා ස්ටිකර් එකක් හරි දාන්න.
ඉවරද? Right. හරි ඉවරයි නේද? හරි ඉවර ඇති කියලා හිතනවා. ම්ම්. එතකොට අපි ඊට පස්සේ කතා කරා මම දැන් ඔයාලට ස්ක්‍රීන් එකෙන් මේ අපි ඉන්ටර්ෆේස් එක ගැන කතා කරද්දිත් කතා කරා සෙල් ඇඩ්‍රස් එකක් ගැන. සාමාන්‍යයෙන් අපි කිව්වා දැන් මේ නේම් බොක්ස් එකේ ඩිස්ප්ලේ වෙන්නේ සෙල් ඇඩ්‍රස් එකනේ. එතකොට සෙල් ඇඩ්‍රස් එකක් හැදිලා තියෙන්නේ කොලම් වල. එහෙම නැත්නම් මෙන්න මේ තීරුවේ තීරු අක්ෂරය. කොලම් ලෙටර් එකයි රෝ නම්බර් එකයි එකතු වෙලා. ඉස්සරලාම තියෙන්නේ දැන් අපි බලමුකෝ A1. හරිද? A1. එතකොට A1 කියන එක ගත්තාම ඉස්සරලාම තියෙන්නේ මේ මෙන්න මේක මේ කොලම් එකේ නම් ලෙටර් එක තමා තියෙන්නේ. ඊළඟට තමා තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන රෝ එකේ නම්බර් එක. එතකොට සමහර වෙලාවට ඔයාලට MCQ වලට දෙන ඔය දෙක ඉස්සල්ලාම ඉලක්කම තියෙනවා. හරිද? ඉලක්කමක් දීලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම 1 කියලා ඔහොම දාලා මුලට ඔන්න ඔහොම. එතකොට ඕක ඇත්තටම සෙල් ඇඩ්‍රස් එකක් නෙවෙයි. නේද? ඕක සෙල් ඇඩ්‍රස් එකක් නෙවෙයි. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට සෙල් ඇඩ්‍රස් එකක් අපි සාමාන්‍ය මේ තියෙන්නේ පළමුව තීරුවේ අක්ෂරයත් දෙවනුව පේලියේ අංකයත් යොදා කෝෂය නම් කරේ. එය කෝෂ ලිපිනය ලෙස හැඳින්වේ. සක්‍රිය කෝෂයේ ලිපිනය නාම කොටුව මත දිස්වේ. A cell address is denoted first by the column letter and secondly by the row number. The address of the active cell is displayed in the name box. හරිද? name box එකේ තමයි display වෙන්නේ. right? හරි. definition එක ලියාගෙන example දෙක තුනක් මෙන්න මෙතන මේ තියෙන්නේ. ඒක ලියා ගන්න. හරිද? ලස්සන නෝට් එකක් දාගන්න පාඩම් කරගන්න ලේසියි. එතකොට පොයින්ට් විදිහට ලියන්න.
හරිද? හරි. ඉවරයි නේද? කවුරුත් මට ඉවරයි කියලා කිව්වේ කියන්නේ. ඒ නිසා ඉතින් මං හිතනවා ඉවර ඇති කියලා. ලියලා ඉවරද? ඊට පස්සේ අපි කතා කරන්නේ සෙල් රේන්ජ් එකක් ගැන. හරිද? සෙල් රේන්ජ් එකක් ගැන. හරි. සෙල් රේන්ජ් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් එක ළඟ තියලා තියෙන සෙල් සෙට් එකක්. මෙන්න මෙහෙම සෙල් සෙට් එකක්. දැන් උදාහරණයක් විදිහට ඒක අපි දැන් මෙන්න මේ කලර් කරා ඔන්න මම මෙන්න මේ කලර් කරලා තියෙන සෙල් රේන්ජ් එක බලන්නකෝ. මෙන්න මෙහෙම. රයිට්. ඔන්න කලර් කරලා තියෙන සෙල් රේන්ජ් එක. මෙන්න මේ කලර් කරලා තියෙන සෙල් රේන්ජ් එකේ මෙතන තියෙන්නේ A5. A5. හරිද? මේකේ රෝලේ තියෙන්නේ E5. E5. මේකේ රෝලේ තියෙන්නේ A9. මේකේ රෝලේ තියෙන්නේ E9. ඔන්න ඔය සෙල් ඇඩ්‍රස් ටිකනේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ සෙල් ඇඩ්‍රස් එක මේ සෙල් රේන්ජ් එකක් අපි ඒකට කියනවා කෝෂ පරාසයක් කියලා. ඒ කෝෂ පරාසය ලකුණු කරද්දී මෙන්න මේ එජ් එකේ තියෙන, ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන අපි කියන ඩයගනල් කියලා විකර්ණ වල තියෙන මේ සෙල් ඇඩ්‍රස් තමයි අපි මේකට දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔන්න බලන්න. මම මේකේ සෙල් මෙන්න මේ සෙල් රේන්ජ් එක මාක් කරනවා. මම මෙතන දෙනවා equal mark එක දාලා මේක ක්ලික් කරලා කෝලන් අනුපාත මාක් එක දාලා මෙන්න මේක ක්ලික් කරනවා. බලන්නකො මේ. දැක්කද ඔක්කොම ටික සිලෙක්ට් වුණ හැටි. ඒ කියන්නේ මන්න මේ විකර්ණ, ඒ කියන්නේ මේ කෙරවලයි මේ කෙරවලයි තියෙන සෙල් ඇඩ්‍රස් දෙක මේ අපි ගත්තහම අනුපාත ලකුණකින් අපිට මේ සම්පූර්ණ සෙල් රේන්ජ් එකම මාක් කරගන්න පුළුවන්. හරිද? එතකොට මම මේ කිව්වේ එක ළඟ තියෙන සෙල් වලින් විතරයි. තැන් තැන් වල තියෙන සෙල් නෙවෙයි. එක ළඟ තියෙන සෙල්. හරිද? එතකොට එක ළඟ තියෙන සෙල් ටිකක් තමයි මේ අපිට මේකෙන් මාක් කරගන්න පුළුවන් වෙන්නේ. රයිට්? තේරුණාද? මොන හරි ප්‍රශ්න තියෙනවද නෑ නේද? රයිට්. මේ තියෙන්නේ කෝෂ පරාසය. හරි. ලස්සන්ට ඒ පොයින්ට් එකක් දාලා මේ තරුවක් දාලා නෝට් එකේ නෝට් එක දාගන්න. කෝෂ පරාසයක් කියලා කියන්නේ වැඩපතෙහි එක ළඟ පිහිටි කෝෂ සමූහයක් කෝෂ පරාසයක් ලෙස හඳුන්වයි. නේද? හැඳින්වෙයි. A group of adjacent කියලා යාබදව. එහෙම නැත්නම් එක ළඟ පිහිටි කියන අදහස cells in a worksheet is called a cell range. හරිද? cell range. කෝෂ පරාසයක්. අපිට දැන් data select කරන්න වෙනකොට තමයි ඔය කෝෂ පරාසය එහෙම නැත්නම් cell range කියන එක ඕනේ වෙන්නේ. හරි. ඒක හරි නේද? right. අපි ඊට පස්සේ යනවා
තීරුවක් ඔස්සේ ඇති කෝෂ පරාසයක තීරුවේ අක්ෂරය නියතව පවතී. Columns letter is constant in a cell range along a column. මොකක්ද ඒ කියන්නේ? ඔන්න බලන්න වැඩි. හරි මම චුට්ටක් ආයෙ මේකට එන්නම්කෝ. දැන් මං මෙන්න මේකේ මෙන්න මේ සෙල් රේන්ජ් එක මාක් කරනවා. හරිද? මං ඒකට කලර් එකක් දාන්නම්. මෙන්න මේ සෙල් රේන්ජ් එක. මොකක්ද ඔය සෙල් රේන්ජ් එක? A2 එකයි, A3 එකයි, A1 එකයි, ටික දාන්න ඕනෙද? A1 sorry A4, A5, A sorry A2, B2, C2, D2. ඔන්න මම මේ සෙල් ටික තමයි මේ නම්බර්ස් දාගෙන යන්නේ. හරිද? D තියෙනවා, ඊළඟට E තියෙනවා, ඊළඟට F2 තියෙනවා. හරිද? ඊට පස්සේ G තියෙනවා. ඔන්න G2. ඔන්න ඒ ටික තමයි මේ සෙල් රේන්ජ් එකේ තියෙන A2, B2, C2, D2, E2, F, G2. මෙන්න මේ ටික. හරිද? අපි මෙතනට equal mark එකක් දැම්ම නම් ඕක ඔක්කොම select වෙයි. මේ පේනවා select වෙලා මේ. එක එක පාට වලින් select වෙලා තියෙන්නේ. right. එතකොට මෙන්න මේ රෝ එකක් හරහා එහෙම නැත්නම් රෝ එකක් තුල සෙල් රේන්ජ් එකක් සිලෙක්ට් කරනවා නම් ඔයාලට පේනවා මට කියන්න මේකේ නම්බර් එකද වෙනස් වෙලා තියෙන්නේ ඉංග්ලිෂ් ලෙටර් එකද? හොඳට බැලුවොත් ඔයාලට පේනවා 2 කියන නම්බර් එක වෙනස් වෙලා නැහැ. හැබැයි ඉංග්ලිෂ් ලෙටර් එක වෙනස් වෙලා. එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ දේ තමා රෝ එකක සෙල් රේන්ජ් එකක් සිලෙක්ට් වෙනකොට එහෙම නැත්නම් රෝ එකක සෙල් රේන්ජ් එකක් අපි ලියනකොට ඒකේ ඉංග්ලිෂ් ලෙටර් එක වෙනස් වෙනවා. එහෙම නැත්නම් චේන්ජ් වෙනවා කියන එක මතක තියෙන්න ඕනේ. හරිද? මං ඕකම අනිත් පැත්තට දානවා. ඒ කියන්නේ නම්බර් එක වෙනස් කරලා ඉංග්ලිෂ් ලෙටර් එක හැමම තියෙනවා. ඔන්න බලන්නකෝ. A2 දැම්මා, A3 දැම්මා, A4 දැම්මා. හරි ඔයාට ඔන්න බලන්න වම් පැත්තෙන් සිලෙක්ට් වෙන ඔක්කොම ටික ඈ. A5 දැම්මා, A6, 7, 8, 9 ඇතිනේ. right. ඔයාට පේනවා ඇති මේ පැත්තේ මේ ඔක්කොම ටික සිලෙක්ට් වුණා. දැන් මේ තියෙන්නේ රෝ එකක් නෙමේ. රෝ එකක මේ sorry කොලම් එකක තමයි මේ සෙල් රේන්ජ් එක. තීරුවක් ඔස්සේ තමයි මේ කෝෂ පරාසය සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරස් අතට නෙවෙයි සිරස් අතට නේද අපි කියන්නේ. ඈ අර horizontal නේද? vertical and horizontal කියලා තියෙනවනේ. එතකොට මේකේ මෙන්න මේ කොලම් එකකින් අපිට සෙල් රේන්ජ් එකක් ඩිස්ප්ලේ කරගන්නකොට අපේ ඉංග්ලිෂ් ලෙටර් එක ඒ විදිහටම තියෙනවා. හැබැයි නම්බර් එක ඒ සිලෙක්ට් වෙන සෙල් එකේ ඇඩ්‍රස් එක අනුව මොකක් වෙනවද? වෙනස් වෙනවා. එතකොට රෝ එකක සෙල් රේන්ජ් එකක් තිබුණොත් ඉංග්‍රීසි අකුර වෙනස් වෙනවා. කොලම් එකක සෙල් රේන්ජ් එකක් කෝෂ පරාසයක් තිබුණහම ඒකේ නම්බර් එක වෙනස් වෙනවා. ඕක මතක තියාගන්න ඕනේ. දැන් ඒක තමයි මෙතන මේ කියන්නේ. columns letter is constant in a cell range along a column. තීරුවක් ඔස්සේ ඇති කෝෂ පරාසයක තීරුවේ අක්ෂරය නියතව පවතී. බලන්නකො මේ අක්ෂරය නියතව තියෙනවා. ඉලක්කම තමයි වෙනස් වෙන්නේ. ඒකේ අනිත් පැත්ත පේලියක් ඔස්සේ ඇති කෝෂ පරාසයක පේලි අංකය නියතව පවතී. හරිද? පේලි අංකය නියතව තියෙනවා. ඒ කියන්නේ නම්බර් එක තියෙනවා. ඉංග්ලිෂ් ලෙටර් එක වෙනස් වෙනවා. ඔයාලට පේනවා A1, B1, C1, D1, E1, F1 විදිහට වෙනස් වෙනවා.
row number is constant in a cell range along a row. හරිද? right. එතකොට මේ definition දෙක ලස්සනට point එකක් දාලා ලියාගන්න. තරුවක් දාලා ලියාගන්න. ලස්සනට ලියාගන්න. ඒකේ එක්සාම්පල් එකත් එක්කම ලියාගන්න. එතකොට ඔයාලට අර සෙල් ඇඩ්‍රස් එක මේ බලද්දි සෙල් ඇඩ්‍රස් එක බලද්දි ඔයාලට මේ අර වෙනස හොඳට තේරෙනවා. ඒ නිසා එක්සාම්පල් එකත් එතනම ලියාගන්න. හරි නේද? ඉවරද? හරි. ඉවරද? right. අපි ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ දත්ත ඇතුළත් කිරීම එහෙම නැත්නම් entering data කියන එක. අපි මම ඒකට අපේ sheet එක ගන්නම්. දැන් උදාහරණයක් විදිහට මම අලුත් sheet එකට එන්නම්. මෙන්න මේ බලන්නකෝ මේ දැන් අපි මෙන්න මේ සෙල් ඇක්ටිව් වෙලා තියෙන සෙල් එකට තමයි data enter කරන්නේ. ඒක අපි කිව්වා. හොඳට මතක තියාගන්න පුතේ මේ සෙල් වලට enter කරන data there are three types of data. හරිද? data වර්ග තුනක් තියෙනවා. හරිද?
data වර්ග තුනක් තියෙනවා. එකක් තමා අපි ඒවට කියනවා label. හරිද? මොනවාද? data වර්ග තුනක් තියෙනවා. label. අනිත් data වර්ගය තමා values. හරිද? value කියලා දාමුකෝ. value. ඊළඟ data වර්ගය තමා formula. label වලට සිංහලෙන් කියන්නේත් labelම තමා. ඉංග්ලිෂ් වලින් කියන්නේ අගයන් කියලා. ඒ කියන්නේ value එකක් වටිනාකමක් තියෙන කියන අදහසනේ. formula කියලා කියන්නේ සූත්‍ර සමීකරණ වගේ අදහසක්. හරිද? එතකොට label එකක් කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න. label එකක් කියලා කියන්නේ mathematical process එකක්. එහෙම නැත්නම් count කරන්න පාවිච්චි කරන quantity එකක්. කියන්නේ ඒකේ value එකක් නැහැ. උදාහරණයක් විදියට number value එකක් නැහැ ඒකේ. ගණනය කිරීමක් සඳහා භාවිතා කරන්නේ නැති identification වලට විතරයි. උදාහරණයක් විදියට හඳුන්වා දීම සඳහා විතරයි පාවිච්චි කරන්නේ. හඳුන්වා දීම සඳහා විතරයි. දැන් උදාහරණයක් විදිහට මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අපි අඳුනා ගන්න, අපි හිතමුකෝ පුද්ගලයෙක් අඳුනා ගන්න පාවිච්චි කරන ID නම්බර් එක හිතන්නකෝ. ID නම්බර් එක ඒක මේ mathematical process එකකට එහෙම නැත්නම් ගණනය කිරීමකට භාවිතා කරන්නේ නැහැ. count කරන්න නේද? count එකකට පාවිච්චි කරන්නේ නැහැ. ඒක identify කරගන්න විතරයි. හඳුනා ගැනීමක් සඳහා විතරයි. එතකොට ඒක වැටෙන්නේ මෙන්න මේ label ගොඩට. දැන් උදාහරණයක් විදිහට අපි identity number එකක් type කරා කියමුකෝ. V ඔන්න ඔහම. දැන් මේ මෙන්න මෙහෙම අකුරු type කරද්දී මේ වේගෙන් පිට පනිනවා නම් මෙන්න මෙතන මේ මාක් එකක් තියෙන මෙතන පොඩි ලයින් එකක් තියෙන අන්නේ ලයින් එක ගාවට මෙහෙම කර්සර් එක අරන් ගිහිල්ලා ඩබල් ක්ලික් කරන්න. එතකොට ඒක ඒ ඕන ගානට ඔටෝ ඇඩ්ජස්ට් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම කතිරයක් වගේ එකක් එන්නේ. අන්න ඒකෙන් මේම ඕන තරමට අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය මේක චුට්ටක් ඇඩ්ජස්ට් කරගමු. නැත්නම් මේකේ වෙනසක් තියෙනවා හොයාගන්න බෑ. right. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ identity number එක සාමාන්‍යයෙන් left align වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ කෝෂය ඇතුලේ වම් පැත්තට බර වෙලා තමයි තියෙන්නේ. එතකොට label එකක තියෙන ලක්ෂණයත් ඒකමයි. ඒක left align වෙන්නේ. එතකොට මේ value එකක් ඔන්න බලන්න value එකක් දැන් ඔන්න අපි දාමුකෝ 10 දාලා මම enter කරනවා. ඔයාලට පේනවද මෙන්න මේ සෙල් එක ඇතුලේ මේ 10 කියන නම්බර් එක right align වුණා. ඒ කියන්නේ ඒක නම්බර් එකක්. එතකොට පරිගණකයේ අඳුනගත්තා ඒක නම්බර් එකක්. ඒක ඒ හින්දා දකුණට දාන්න ඕනේ. දැන් මේකෙත් numbers තියෙන්නේ. ඇයි මේක වමට ගියේ? මෙන්න මේ V අකුර අයින් කරලා බලන්නකෝ. V අකුර අපි අයින් කරමුකෝ. දැක්ක නේද? V අකුර අයින් කරපු ගමන් ඒකත් එයා නම්බර් එකක් විදිහට දාගත්තා දකුණට. එතකොට අපි මේක ඇත්තටම දැන් අලුත් identity number වල නම් V අකුර නැහැ. හරිද? numbers 13ක් එක්ක දිග නම්බර් එකක් තියෙන්නේ. ඉතින් මේ ඒක නම්බර් එකක් විදිහට මෙයා අඳුනගත්තා. නමුත් මේක label එකක්. අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ cell එක select කරලා මෙන්න මේ number කියන group එකේ මෙන්න මේ උඩ තියෙනවා general යටතේ text කියලා එකක්. අන්නේ text කියන එක select කරන්න. එතකොට මේක වම් පැත්තට යනවා. දැක්කනේ? දැන් එයා ඒක දන්නවා. ඒක මේ වටිනාකමක් නැති, ඒ කියන්නේ සංඛ්‍යාත්මක ගණනය කිරීමක් සඳහා කවුන්ට් කරන්න පාවිච්චි කරන්නේ නැති, අයිඩෙන්ටිෆයි කරගන්න විතරක්, ඒ කියන්නේ හඳුනා ගැනීම සඳහා විතරක් භාවිතා කරන normal number එකක් කියලා. අනිත් එක තමයි ඔයාලට මෙතනදී අර කියලා දෙන්න ඕනේ phone number එකක් වගේ enter කරනකොට දැන් අපේ number එක දාමු 074යි 31යි 21යි 440. type කරලා enter කරපු ගමන් එයා මෙන්න මේ මුලට තියෙන බිඳුව අයින් කරනවා. දැක්කද? මුලට තියෙන බිඳුව අයින් කරනවා. මුලට තියෙන බිඳුව අයින් කරන්න හේතුව තමයි පරිගණකය දන්නවා 0 කියන නම්බර් එකේ වැලියු එකක් නැහැ මුලට දානකොට. ඒ නිසා ඒක නම්බර් එකේ මුලින් අයින් කරනවා. ඒක දැන් නමුත් අපිට ෆෝන් නම්බර් එකක
බිඳුව මුලට තියෙන්න එපේ. ඒ නිසා අපිට කරන්න වෙන්නේ බිඳුව මෙහෙම ටයිප් කරලා මෙන්න මේ data format එකට ගිහිල්ලා text කියන එක තෝරලා මෙන්න මෙතනට බිඳුව enter කරන්න. එතකොට එයා බිඳුව අයින් කරන්නේ එයා ඒක left align කරගන්නවා වමට දාගන්නවා. මොකද එයා එතකොට දැන් දන්නවා අපි මෙතන text කියන format එක දුන්නාට පස්සේ මෙතන තියෙනවා number format ගොඩක්. අපි ඒක පාඩමේ මැද හරියෙන් වගේ කතා කරනවා general numbers currency accounting short date long date time percentage fraction scientific text කියලා data format කීපයක් තියෙනවා අපිට මෙතනින් කැමති data format දැන් මේ 10 කියන එක click කරලා මම දෙනවා currency කියලා ඔන්න බලන්නකෝ currency කියලා දුන්න ගමන් මෙයා ඒක මුදල්මය currency එකක් currency value එකක් විදිහට එයා mark කරගන්නවා ඒ කියන්නේ මේක මූල්‍යමය වටිනාකමක් විදිහට එයා change කරගන්නවා මම මේක ටයිම් එකක් විදිහට වෙනස් කරනවා. එතකොට මේ එයා ටයිම් එකක් විදිහට මේක arrange කරගන්නවා. හරිද? මම scientific එහෙම නැත්නම් percentage විදිහට දෙනවා. එතකොට එයා ඒක percentage විදිහට මේ මාරු කරගන්නවා. ඒ වගේ data types අපිට මෙතනින් මේ වෙනස් කරගන්න පුළුවන්. formula එකක් කියලා කියන්නේ equal mark එකෙන් පටන් ගන්න එක්ක mathematical operators. අපි හිතමුකෝ 10 එකතු කිරීම 20 එකතු කිරීම 30 දැන් ඔන්න ඕක මොකද්ද ෆෝමියුලා එකක් ඒකේ ඔන්න උත්තරෙත් ආවා හරිද මම මේක එතකොට සාමාන්‍ය ෆෝමියුලා එකක් අනිවාර්යෙන් සමාන ලකුණෙන් තමයි පටන් ගන්න ඕනේ කියලා තමයි පොතේ තියෙන්නේ ළමයි හොඳට අහගන්න පොතේ තියෙන ඔන්න අලුත් දෙයක් පොතේ තියෙන්නේ ෆෝමියුලා එකක් ස්ටාර්ට් කරන්නේ ඉක්වල් මාක් එකකින් සමාන ලකුණෙන් එතකොට කෙනෙක් මගෙන් ඇහුවොත් සර් සමාන ලකුණෙන් විතරමද ෆෝමියුලා එකක් පටන් ගන්නෙ ඔන්න බලන්න සමාන ලකුණ නැතුව අපිට ෆෝමියුලා එකක් පටන් ගන්න පුළුවන්. හරිද? මම මෙතන ටයිප් කරනවා ප්ලස් මාක් එක. ප්ලස් මාක් එක ටයිප් කරලා 10 ප්ලස් ඔන්න ඔහම. හරිද? මේ බලන්නකො අර නම්බර්ස් ටිකමයි මුලට ඉක්වල් වෙනුවට ප්ලස් දැම්මා. එන්ටර් කරා. උත්තරය ආව නේද? මේක හදපු විදිහ මේ තියෙන මෙතන ෆෝමියුලා බාර් එකේ පෙන්නන්නේ උඩ. එතකොට මේක හදපු විදිහ sorry. මේක හදපු විදිහ මෙතන අර මාක් වෙනවා හරිද? හරිද? මේ බලන්නකෝ. ඉස්සල්ලා දැන් එයා මේ ඉක්වල් මාක් එකට හදාගත්තා. දැන් මෙතන ප්ලස් දැම්මා කියලා වරදින්නේ නැහැ. ප්ලස් එකනොත් ෆෝමියුලා එකට ආන්සර් එක එහෙමම ගන්න පුළුවන් දැක්කනේ හරිද එතකොට ප්ලස් එකනොත් පුළුවන් නමුත් ඔයාලා ඒක නිකන් අමතර දැනුමක් විදියට මතක තියාගන්න නමුත් ඉක්වල් මාක් එකෙන් තමයි ෆෝමියුලාස් ලියන්නේ කියන එක මතක තියාගන්න මොකද ඒක එහෙම සිලබස් එකේ එහෙම විස්තරයක් නැති නිසා රයිට් සිලබස් එක අනුව ඉතින් හැමදේම වෙන්නේ හරි එතකොට මේ ලේබල්ස් සාමාන්‍යයෙන් left align වෙන්නේ හොඳට මතක තියාගන්න වම් පැත්තට යන්නේ values අගයන් දකුණු පැත්තට කෝෂය තුල එතකොට ෆෝමියුලා එකකුත් value එකක් හින්දා ඒක දකුණු පැත්තේ තියෙනවා හරි නේද පැහැදිලි නේද මොනවා හරි doubt එකක් තියෙනවා නම් message එකක් දාන්න හරි එතකොට ඔන්න අපි කතා කරනවා entering data කෝෂයක අන්තර්ගත වන දත්ත ලේබල අගයන් value හෝ සූත්‍ර යන ඒවායින් එකකි the contents of a cell would be either a label, value or formula. ඒ කියන කොටස් තුනෙන් එකකටලු අයත් වෙන්නේ. right? හරි. label එකක් කියලා කියන්නේ යතුරු ලියනය කරන ලද අක්ෂර සංඛ්‍යා විශේෂ සංකේත මගින් හෝ ඒවා සංයෝජනයෙන් ලබා ගන්නා පාට label ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් label එකක් කෝෂයක වමට එහෙම නැත්නම් වමට කියලා දැම්මම කමන්නේ වම් එකේ එල්ලේ වමට එකේ එල්ලේ කියලා දැම්මම හරියට නෑ right a combination of letters numbers special symbols or the next entered using a keyboard are called labels by default the labels are left aligned කියලා තියෙනවා right ඊට පස්සේ ඔන්න ඒක තියෙනවා මේවා සංඛ්‍යාත්මක නොවන නිරූපණයන්ය ගණිත කර්ම වලට යොදා නොගනී හඳුනා ගැනීම සඳහා යොදා ගනී labels are non numerical representation
and not use in calculation, use for identification කියලා කියනවා. right ඒක මම කිව්වා ඔයාලට මතක ඇති. right හරි ලස්සන්ට මාතෘකාව ලියලා අලුත් රූලකින් පටන් ගන්න. දත්ත ඇතුළත් කිරීම entering data ලියා ගන්න නෝට් එක ලස්සන්ට.
මොකදත් වෙයි. හරිද? මෙන්න මේ ටේබල් එක වගේ තියෙන මේක ඇඳ ගන්න එපා ඈ. මේ ටේබල් එක ඇඳ ගන්න එපා. මේක ඇඳ ගන්න එපා. ඒකේ මම ඔය දාලා තියෙන්නේ මේ data කියන්නේ values types ටික හරිද? integer number, decimal number, fraction ඒ කියන්නේ භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා. මේ බලන්නකෝ භාග සංඛ්‍යාවක් ලියනකොට දැන් මෙතන තියෙන්නේ මේ 3යි 4න් 1. 3යි 4න් 1 කියන එක ලියද්දී 3 ලියලා හිස් තැනක් තියලා 4න් 1 ලියන්නේ මේ 1 ලියලා එළ ඉරක් දාලා තමයි 4 ලියන්නේ. තේරෙනවද? මොකද අපිට අර යටේ එකයි උඩේ එකයි ලියන්න බෑනේ. මේ කම්පියුටර් එකේ. ඒ නිසා තමයි එහෙම ලියන්නේ. හරිද? මේ සංඛ්‍යාත්මක වටිනාකමක් සහිත දත්ත ලෙස සලකනු ලබයි. සාමාන්‍යයෙන් අගයන් කෝෂයක දකුණු එකේල්ලේ දකුණු පසට එහෙම නැත්නම් දකුණට කියලා දැම්මනම් හරි. මේවා සංඛ්‍යාත්මක නිරූපණයන්ය ගණිත කර්ම වලට යොදා ගනි. right? ඒ ටික ලියවන හරි values are numerical representation and using calculations. ඉවර නම් ස්ටිකර් එකක් දාන්න. ඉවරයි සර්. අනිත් අය මොකද තත්ත්වේ? right. හරි. හරි. එතකොට ඔයාලට මං මේ අපි බලමු දැන් සෙල් රේන්ජ් එකක් කොහොමද සිලෙක්ට් කරන්න කියලා. හරිද? අපි දැන් සෙල් රේන්ජ් ගැන කතා කරානේ. හරි. චූටි මේ Excel sheet එකක් මම ඇන්දා. මේකේ මට කියන්න දැන් මෙන්න මේ මෙහෙම කරමුකෝ ඉස්සල්ලාම. මෙන්න මේ සෙල් රේන්ජ් එක. මෙන්න මේ මම මාක් කරන සෙල් රේන්ජ් එක ලියන්නේ කොහොමද කියලා කියන්න ඕනේ. හරිද? මෙන්න මේ මාක් කරලා තියෙන සෙල් රේන්ජ් එක ලියන්නේ කොහොමද? හරිද? පුළුවන් කාටද මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් කොහොමද ලියන්නේ? දැන් මේ තියෙන කෝෂ පරාසයක් එහෙම නැත්නම් සෙල් රේන්ජ් එකක්. ඔතන තියෙන්නේ කොලම් එකක් එහෙම නැත්නම් තීරුවක් ඔස්සේ තියෙන සෙල් රේන්ජ් එකක් නේද? කෝෂ පරාසයක් ඔස්සේ තියෙන සෙල් රේන්ජ් එකක් තමයි තියෙන්නේ. මේ කොහොමද මේක එන්නේ? කියන්න පුළුවන්ද? මම කිව්වා මේ කෙරවල එකයි මේ කෙරවල එකයි තමයි අපි සෙල් රේන්ජ් එකට ඇඩ් කරගන්නේ. ඒ කියන්නේ B2 කියන එකයි B7 කියන එකයි. නේද? B2 කියන එකයි B7 කියන එකයි. අපි දාන්නේ මොකද්ද? කෝලන් මාක් එක. එහෙම නැත්නම් අනුපාත ලකුණ. හරි. අනුපාත ලකුණ. එතකොට මේ සෙල් රේන්ජ් එක අපි සිලෙක්ට් කරගන්නේ ඔන්න ඔහම. එතකොට අපිට මේක මේ විදිහට නෙවෙයි තව ක්‍රමයකට ඕන නම් ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඒ විදිහ තමයි මෙන්න මෙහෙම. B2 B3 B4 5 6 7 මෙහෙම. ඔහොමත් පුළුවන්. කමාව දාලා අපිට ඔහොම ඇඩ් කරගන්නත් පුළුවන්. එතකොට එක ළඟ තියෙන නිසා අපිට කෙලිම කෝලන් මාක් එක දාලා මේ ඇඩ් කරගන්න පුළුවන්. right. එතකොට මට ඊළඟට කියන්න මෙන්න මේක.
මේ පැත්තට දාමු. මෙන්න මේ සෙල් රේන්ජ් එක. මෙන්න මේ සෙල් රේන්ජ් එක බලන්න. මේක. අපි කොහොමද මේ සෙල් රේන්ජ් එක මේ ලියන්නේ? Sir, A4 colon F4. A4 colon F4. right good. මේ තියෙන්නේ. මේක බලන්න දැන් ඔයාලට මේක ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. A4 B4 C4 D4 නේද? වෙනව නේද? D4 E F. ඔන්න ඔය ටික අපිට බලන්නකො මේකේ නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි ලෙටර් එක විතරක් වෙනස් වෙනවා. මොකද ඒක රෝ එකකින් යන්නේ. රෝ එකක් හරහා තමයි මේ සෙල් රේන්ජ් එක හැදිලා තියෙන්නේ. එතකොට මේකේ නම්බර් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ඉලක්කම වෙනස් වෙනවා. ඉංග්‍රීසි ලෙටර් එක වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක ඒ සෙල් රේන්ජ් එක අපි කොලම් රේන්ජ් එකක්. එහෙම නැත්නම් තීරු මේ පරාසයක් ඔස්සේ තමයි හැදිලා තියෙන්නේ. හරිද? දැන් මට කියන්න මෙන්න මේක. දැන් අපි සෙල් කීපයක් මෙතනට ඇඩ් කරගන්නවා. අපි මෙතනට සෙල් කීපයක් ඇඩ් කරගන්නවා. හරිද? මෙන්න මේ සෙල් එකයි නෑ අපි මෙයාව ගමුකෝ. මෙයාවයි මෙයාවයි තැන් වලින් තමයි දැන් ගන්නෙ. හරිද? තැන් වල තියෙන කියන්නේ එක ළඟ තියෙන සෙල් කීපයක් නෙවෙයි. තැනින් තැන තියෙන සෙපරේට්ලි තියෙන සෙල් ටිකක්. ඔය සෙල් ටික ඇඩ් කරගද්දි කොහොමද ලියන්නේ? ඔය සෙල් ටික ඇඩ් කරගද්දි කොහොමද? අපිට මේ කෝලන් මාක් එක පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද? එක ළඟ තියෙනව නෙවෙයි මේ සෙපරේට්ලි තියෙන්නේ. බෑ. good. අන්න හරි. එතකොට ඒ කියන්නේ වෙනම තියෙන සෙල් කීපයක් අපිට ඇඩ් කරගන්න ඕන නම් අනිවාර්යෙන් අපිට කමාව පාවිච්චි කරන්න වෙනවා. A1 කමා මෙයා C2 කමා මෙතන තියෙන මොකද්ද? E1. මෙන්න මෙහෙම තමයි ඒක අපිට සිලෙක්ට් කරන්න වෙන්නේ. තේරුණාද? අපි හිතමුකෝ මෙන්න මේකටම හරිද? මෙන්න මේ තියෙන සෙල් රේන්ජ් එකටම තව අලුතෙන් සෙල් එකක් ඇඩ් කරගන්න ඕනි කියලා. ඒ කියන්නේ මෙයාටම මෙන්න මේකත් ඇඩ් කරගන්න ඕනි කියලා හිතන්නකෝ. මේ සෙල් රේන්ජ් එකටම මේක. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙතනට කමාවක් දැම්මා. මෙයාව ඇඩ් කරා. එයා කවුද? D7. දැක්කද? A2 B2 B7 ඒ කියන්නේ මෙන්න මේ ටික එයාට මෙයාවත් ඇඩ් කරන්න ඕන නම් කමාවක් දැම්මා. තනි මෙතන මේ සිංගල් සෙල් එකක් තියෙන්නේ. තනි සෙල් එකක්. ඒක ඇඩ් කරා කමාවකින්. ඔයාලට තේරෙනවා ඇති. එතකොට දැන් මේ ෂීට් එකකින් ෂීට් එකකට ඇඩ් කරද්දී ඒ කියන්නේ ෂීට් 1 එකේ තියෙන data එකක් ෂීට් 2 එකේ තියෙන data එකක් ඇඩ් කරද්දිත් අපි දාන්නේ කමාවම තමයි. කමාවකින් තමයි ෂීට් දෙකම ඇඩ් කරන්නේ. right? හරි. එතකොට තව එක වැඩක් කරමු. මෙහෙම අපි ඒකට ගමු මෙන්න මේ සෙල් රේන්ජ් එක. මේ ටික ගමු. ඔන්න මම පාට කරා. මෙන්න මේ ටික. මෙන්න මේ ටික. right? ඔය ටික පාට කරා. දැන් මට කියන්න ඔය සෙල් රේන්ජ් එක අපි කොහොමද ගන්නෙ? C6 colon G8. අන්න good. ඔය තියෙන්නේ. මෙන්න මෙතන තියෙන සෙල් එක ගන්නවා C6 ගන්නවා. කෝලන් දානවා G8 එක ගන්නවා. G8 ගන්නවා. එතකොට අපිට අපි කිව්වා අර ඩයගනල්. එහෙම නැත්නම් විකර්ණ ඔස්සේ තියෙන සෙල් රේන්ජ් මේ සෙල් දෙක සිලෙක්ට් කරගත්තට පස්සේ සම්පූර්ණ සෙල් එක සිලෙක්ට් වෙනවා කියලා. දැන් ඔයාලට ෆෝමියුලාස් වලට වැලියු ඇඩ් කරන්න
සෙල් රේන්ජ් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉස්සරහට ෆෝමියුලාස් හදද්දී අපිට මේ සෙල් රේන්ජ් එක හොඳට මතක තියෙන්න ඕනේ. මේක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ගණන් හදන්න නම්. හරිද? රයිට්. එතකොට ඒක හරි. එතකොට මට කියන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම හරි. මං මෙන්න මේ සෙල් එක ඇතුළට ඩේටා එකක් එන්ටර් කරා. හරිද? මේ සෙල් එක ඇතුළට ඩේටා එකක් එන්ටර් කරා. මේ ඩේටා එක මොන වර්ගයේ ඩේටා එකක්ද? අපි කිව්වා ඩේටා එකක් සෙල් එකකට ඩේටා එකක් එන්ටර් කරද්දී ඒක ප්‍රධාන කැටගරිස් තුනකට වැටෙනවා. ඒකෙන් මෙන්න මේ ඩේටා එක මොන වර්ගයේ ඩේටා එකක්ද? ලේබල් එකක්ද, වැලියු එකක්ද? ඒ කියන්නේ ලේබල් එකක්ද, අගයක්ද, සූත්‍රයක්ද? මොකද කියන්නේ? මෙන්න මේ ඩේටා එක. මෙසේජ් එකක් දාන්න බලන්න. මයික් එක ඔන් කරලා කිව්වත් කමන්නේ. කැමැත්තා. සර් ලේබල් එක අන්න හරි. ලේබල් එකක් කියන්න හේතුව මොකක්ද දන්නවද? රයිට්. ඔය කියන්නේ ලේබල්. හරි. ඔයාලා ලේබල් එකක් කියන්න හේතුව තමා එකක් තමා දැක්ක ගමන් මේක ඉලක්කන්නේ. ඒ කියන්නේ සෝරි මේ අකුරුනේ ලෙටර්ස්නේ. ඒකෙන් ලේබල් එකක් කියලා හොයාගන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි වැදගත්ම කාරණය. ඔයාලට මම කිව්වා ලේබල් එකක් සාමාන්‍යයෙන් සෙල් එකක left align තමා තියෙන්නේ. නේද? වම් පැත්තට බර වෙලා තමා තියෙන්නේ. එතකොට ඒක තමා ඔයාලට මතක තියාගන්න ඕන වැදගත්ම කාරණාව. සාමාන්‍ය ලේබල් එකක් align වෙන්නේ left වමට. එතකොට මම නම්බර් එකක් ලිව්වොත් හරිද? මෙහෙම නම්බර් එකක් ලිව්වොත් ඒක ඔයාලා බැලූ බැලමට නම්බර් එකක්. නමුත් මේක align වෙලා තියෙන්නේ right side. ඒ කියන්නේ සෙල් එකේ right side එකට. එතකොට මේ අනිවාර්යෙන් ඔයාලා දන්නවා මේක මොකද්ද? මේක වැලියු එකක්. එහෙම නැත්නම් අගයක් කියලා. ඒ නිසා ඔයාලා දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් සෙල් එකක right align වෙලා තිබ්බොත් ඒක වැලියු එකක්. සෙල් එකක left align වෙලා තිබ්බොත් ඒක label එකක්. right? අපිට ඊළඟට formulas ගැන කතා කරන්න තියෙනවා. ඒ නිසා අපි ඒකට යමු. හරිද? ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. හරි සූත්‍ර වලට අදාළ මේ මාතෘකාව ලියලා ඒකේ ඩෙෆිනිෂන් එක ලියාගන්න නිර්වචනය ලියාගන්න.
right. එතකොට සූත්‍රයක් කියන්නේ ගණනය කිරීම උදෙසා සමාන ලකුණෙන් මම එතන මේ ප්ලස් මාක් එකක් දාලා තියෙනවා. නමුත් සමාන ලකුණ කියන එක ඔයාලා මතක තියාගන්න. ලකුණින් ආරම්භ කර අගයන් කෝෂලිපින සහ ශ්‍රිත යොදා ගනිමින් ලියනු ලබන ප්‍රකාශන සූත්‍ර ලෙස හඳුන්වයි. සූත්‍රය සූත්‍ර තීරුවේ දිස්වේ. නේද? The expressions beginning with equals equals mark using values, cell addresses and functions are called a formula. The formula is shown is the formula bar. Right? හරි. ඕක තමයි definition එක නේද? Right. එතකොට මම ඔයාලට කිව්වා ෆෝමියුලාස් ලියනකොට ගණිතමය මෙහෙවන භාවිතා කරනවා කියලා. එතකොට ගණිතමය මෙහෙවන විතරක්ම නෙවෙයි පුතේ ශ්‍රිත එහෙම නැත්නම් ෆන්ක්ෂන් කියලා මේ software එකටම ආවේනික එහෙම නැත්නම් මේ software එකෙන්ම අපිට දීලා තියෙන features ටිකක් අපි use කරනවා functions කියලා. ඒක ඇත්තටම මේ software එකෙන් අපිට දීලා තියෙන අපේ මේ මේක හරහා කරන process ක්‍රියාවලීන් පහසු කරගන්න. මොකද දැන් මම ඒකේ වෙනස කියන්නම්. right? වෙනස කියන්නම්. මොකද්ද mathematical operators වලිනුයි functions වලිනුයි තියෙන වෙනස. දැන් උදාහරණයක් විදිහට මම ස්ක්‍රීන් එක ගන්නම් මේක. දැන් අපි මෙන්න මෙහෙම data ටිකක් දානවා. දැන් මෙන්න මෙතන values ටිකක් තියෙනවා. එතකොට මම equal mark එක දාලා පුතේ මෙන්න මේ cell එක click කරනවා. එතකොට අපිට මෙතන select වෙනවා A1 කියන එක. මට ඕනේ මේ වගේ එකතුව ගන්න. හරිද? ඒ නිසා මම plus mark එක click කරලා මෙන්න මේ cell එක click කරනවා. එතකොට ඒ cell දෙක මේ විදිහට select වෙලා enter button එක press කරාම ඒකේ answer එක අපිට ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට දැන් 80යි 10යි එකතු වුණාම 90යි කියලා answer එක ආවා. එතකොට මේක අපි හැදුවේ mathematical operator එකකින්. ඒ කියන්නේ plus කියන, ඒ කියන්නේ adding එකතු කිරීම කියන concept එකට අනුව. ඒ නිසා දැන් අපි මේ විදිහට එක ගානක් හදලා ඒක උඩ මේ ඒක සිලෙක්ට් කරලා මෙන්න මෙතන මේ චූටි ඊතලයක් වගේ එකක් තියෙනවා ඔයාලට පේනවද? අපි ඕක ඉස්සරහට කතා කරනවා මොකක්ද කියලා. අපිට මෙන්න මේක ගැන කතා කරන්න වෙනවා. මෙන්න මේ චූටි ඊතලයක් වගේ එකක් තියෙන අන්න ඒක නැතුව යනවා මම අරක ක්ලික් කරාට පස්සේ නේද? right. මෙන්න මෙතන ඔයාලට පේනවද කොටුවක් තියෙනවා මෙන්න මෙතන චූටි කොටුවක්. අන්නේ කොටුවට අපි කියන්නේ fill handle එක. පිරවුම් හැන්ඩලය fill handle එක කියලා කියන්නේ. ඒ fill handle එක මෙන්න මේ mouse point එකේ එක ගාවට අරන් ගියාම ඔයාලට පේනවනේ කළු පාට කතිරයක් වගේ එකක් වෙනවා මේ. අන්න එහෙම වුණාට පස්සේ මෙන්න මෙහෙම ක්ලික් කරලා පල්ලෙහාට මෙන්න මෙහෙම ඩ්‍රැග් කරගෙන එනවා. එහෙම නැත්නම් අදිනවා. ඇද්දහම අපි ඉස්සරලා හෙව්ව විදිහටම ටෝටල් එක, ඒ කියන්නේ මෙයයි එකතු කරලා මෙතනට දුන්නා වගේම මෙයයි එකතු කරලා මෙතනට දෙනවා, මෙයයි එකතු කරලා මෙතනට දෙනවා, මෙයයි එකතු කරලා මෙතනට දෙනවා වගේම මේ දෙන්නත් එකතු කරලා මෙතනට දෙනවා. හරියටම උත්තර ටික ඒ විදිහටම දෙනවා. එකයි හොයන්න ඕනේ, ඉතුරු ටික අපිට දෙනවා. ඒ ෆෝමැට් එකටම එතන තියෙන පොඩි පැටර්න් එකක් නේ, පැටර්න් එකට ආන්සර්ස් ටික දෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට මෙතන data දෙකක් තිබ්බ හින්දා තමයි අපි මේ data මෙතන එන්ටර් කරලා ලිව්වේ. හිතන්නකෝ data 1000ක් 2000ක් 100ක් 200ක් තිබ්බොත් මේ මොකද වෙන්නේ කියලා. එතකොට අපිට mathematical දැන් උදාහරණයක් විදිහට අපිට මේ ඔක්කොම එකතු කරන්න ඕන නම් මේකත් එකතු කරා, මේක ක්ලික් කරා, මේකත් එකතු කරා මේ හරි
හරි. ඊට පස්සේ data ප්‍රමාණය වැඩි වෙනකොට අපිට mathematical මේ හැම එකටම නේද plus mark එක click කර එකතු කරන්න වෙනවා. එහෙම වුණාම හරි කරදරයි. data ප්‍රමාණය වැඩි වුණාම mathematical operators වලින් මේ වැඩ කරන එක කරදරයි. ඒ නිසා අපිට මේ software එකෙන්ම feature එකක් දීලා තිනවා function. අපි ඔයාලට සිංහලෙන් කියනවා ශ්‍රිත. එතකොට මේ එකතු කිරීමේ වැඩවලට භාවිතා කරන function එක sum කියන function එක equal sum කියන function එක sum කියන්නේ එකතු කිරීම කියන අදහසනේ මේ තියෙන යටින් ඒක ඩබල් ක්ලික් කරාම අපිට මේ cell range එක ක්ලික් කරන්න තියෙන. ඒ කියන්නේ මේ cell එකයි මේ cell එකයි අපි අනුපාත ලකුණ දැම්මා. මේ cell එක ක්ලික් කරාම මේ cell දෙකම ඔහම select වෙනවා. select වෙලා වරහන් වහලා enter කරාම ඒ උත්තරේ ඒ විදිහටම එනවා. හැබැයි අපි මේක හැදුවේ මේ තියෙන මෙතන formula bar එකේ බලන්නකෝ. මේ උත්තරේ ගත්තේ function එකෙන් මේ උත්තරේ ගත්තේ mathematical operator එකෙන්. දෙකේම කිසිම වෙනසක් නැහැ. නමුත් ගත්ත විදිහ තමයි වෙනස්. ඒකත් අපි මේ විදිහට auto fill කරාම එහෙම නැත්නම් fill handle එකෙන් මෙහෙම පල්ලෙහාට ඇදගෙන ගියාම drag කරාම අර විදිහටම උත්තර ටික ඒ විදිහටම එනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. function භාවිතා කරන එකේ ලේසිය තමයි අපිට තියෙන advantage එක තමයි data ප්‍රමාණය වැඩි වුණාට පස්සේ අපිට එක මේ කියන්නේ මොනවාද mathematical operators වලින් අර මේ ඇඩ් කරනවට වඩා මේකෙන් ලේසි ෆෝමියුලා එක හදන්න. හරිද? ෆෝමියුලා එක හදන්න ලේසි. ඒකයි මෙතන ඇත්තටම වෙන්නේ. right. අපි තව දෙයක් තමයි මේ mathematical operators හෝ functions use කරලා මේ හදන එකේ වෙනස. දැන් මම බලන්න මම මේක තව ක්‍රමයකට කරලා බලන්නම්කෝ. අපි මේක හිතින් හදලා ගාන දාමුකෝ. 10යි 80යි එකතු වුනහම 90යි කියලා මම මෙතනට දානවා. ඒක කිසිම ෆෝමියුලා එකක් සූත්‍රයක් පාවිච්චි කරන්නේ නැතුව කරේ. මේ උත්තරෙත් එක වගේ, මේ උත්තරෙත් එක වගේ, මේ උත්තරෙත් එක වගේ. උත්තර තුනම එක වගේ. හැබැයි හදපු ක්‍රමය වෙනස්. මම මේකට හිතලා දැම්මේ. දැන් ඒක ඩ්‍රැග් කරාම පල්ලෙහාට අර විදිහටම ආවද? නෑ. මොකද කම්පියුටර් එක දන්නේ නැනේ අපි හිතලා කරා කියලා. එයා හිතන්නේ මේ වැලියු එකම රීප්ලේස් කරන්න කියලා. ඉතින් රීප්ලේස් කරා ඒකම. ඒ නිසා එහෙම අපිට හිතලා ගණන් හදලා මේකට එන්ටර් කරලා හරියන්නේ නැහැ. අනිත් එක තමයි එහෙම කරාම තියෙන අවාසිය තමයි ඔන්න බලන්න. මම මෙන්න මෙතන වැලියු එක වෙනස් කරනවා. මෙතන 10 තියෙන එක මම අයින් කළා. මම මෙතනට 20 දානවා. 20 දාලා එන්ටර් කරනවා. එන්ටර් කරද්දි ඔයාලට පේනවද මෙතන තිබ්බ 90 100 වුණා. මෙතන තිබ්බ 90ත් 100 වුණා. හැබැයි මෙතන තිබ්බ 90 100 වුණේ නෑ. ඒකට හේතුව තමයි එතන කිසිම ෆෝමියුලා එකකින් හදපු ආන්සර් එකක් නෙවෙයි තිබ්බේ. මෙතන ෆන්ක්ෂන් වලින් හදපු එකක්, ශ්‍රිත වලින් හදපු එකක්. මෙතන mathematical operator එහෙම නැත්නම් ගණිතමය මෙහෙවණින් තිබ්බ එකක්. එතකොට ඔයාලට පේනවා අපේ මෙතන data ටික change වෙනකොට ඒකට අනුව මේ වගේ answers ටික change වෙනවා. හරිද? ඒකත් අපිට මේ software එකේදී හම්බෙන benefit එකක්. right? හරි. එතකොට ඔන්න ඒ ටික මතක තියාගන්න. එතකොට ඔන්න අපි එනවා note එකට. සූත්‍ර ලියද්දී කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ආකාර දෙකකට ඇත්තටම සූත්‍ර ලියන්න පුළුවන්. use of mathematical operators, use of functions. ගණිතමය මෙහෙවන භාවිතය සහ ශ්‍රිත භාවිතය. right? හරි. ඉස්සල්ලාම මේ ඩයග්‍රෑම් එක ඇඳ ගන්නකෝ. මේක ඇඳ ගන්නකෝ. ඇඳගෙන මෙන්න මේ තියෙන මාතෘකාව ලියා ගන්න. හරි. මාතෘකාව ලියා ගන්නකෝ. මාතෘකාව ලියාගෙන ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ ගණිතමය මෙහෙවන භාවිතා කරලා ගණන් හදද්දී පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. ඒක අපිත් මැත්ස් වලදී පාවිච්චි කරනවා. කම්පියුටර් එකත් ඒක පාවිච්චි කරනවා. හැබැයි චූටි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒකට අපි කියනවා operator precedence. ප්‍රමුඛතා අනුපිළිවෙල. ඔයාලා ඔකට තව වචනයක් කියනවා මැත්ස් වල BODMAS method එක කියලා. හරිද? ඒකත් ලියා ගන්න ඕනේ. මම මෙතන priority එක දෙන්න පිළිවෙලට දීලා තියෙන ඒ කියන්නේ first priority එක දෙන්නේ brackets වලට, second priority එක දෙන්නේ exponentiation එහෙම නැත්නම් බලය power එකට, තුන්වෙනි එක
multiplication and division කියන එකට ඒකට same priority එකක් තියෙන්නේ. ඒ කියන්නේ සමාන ප්‍රමුඛතාවයක් ගුණ කිරීමට සහ බෙදීමට. හතරවෙනි එකට addition and subtraction කියන එක. එකතු කිරීම සහ අඩු කිරීම කියන දෙකටත් තියෙන්නේ සමාන priority එකක්. එහෙම නැත්නම් සමාන ප්‍රමුඛතාවයක්. ඒක මේ තියෙන විදිහටම 1 2 3 4 දාලා ඒ operator එකත් එක්කම ලියා ගන්න. හරිද? පැහැදිලිව ලියා ගන්න. මේ මෙතන තියෙන රූපේ නම් ඕනේ නැහැ. මම ඒක නිකන් ඔයාලට මතක් වෙන්න දාලා තියෙන්නේ. මෙන්න මේ පිළිවෙල ලියා ගන්නකො ලස්සනට. අපිට චූටි පොයින්ට් ටිකක් තියෙනවා මේකට දාගන්න. පළවෙනි එක තමා ගණන් හදද්දී යම් ගණිත කර්මයක් භාවිතා කිරීමට යම් ගණිත කර්මයක් කිරීමට භාවිතා කරන සංකේතයක් ගණිතමය මෙහෙයවණයක් වේ. එතකොට ඔයාලා මේ ගණිතමය මෙහෙවන කියලා කියන්නේ අපි ගණිත කර්ම වලට එහෙම නැත්නම් mathematical operators එහෙම නැත්නම් mathematical operations වලට පාවිච්චි කරන පොඩි symbol එකක් නේද? මේ mathematical operators are the symbols used to perform a certain mathematical operation. හරිද? ඊළඟ එක තමයි ගණිතමය මෙහෙවන එකකට වඩා පවතින අවස්ථාවල අනුගමනය කරන අනුපිළිවෙල ප්‍රමුඛතා අනුපිළිවෙල වේ. එතකොට ප්‍රමුඛතා අනුපිළිවෙලක් කියලා එහෙම නැත්නම් operator precedent කියලා කියන්නේ the operator precedent is the order followed when there is more than one mathematical operator. එක mathematical operator එකකට වඩා ගොඩක් ඒ කියන්නේ එකතු කිරීම, ගුණ කිරීම, බෙදීම එකම ප්‍රකාශනයක තිබ්බ අවස්ථාවක අපි පාවිච්චි කරන ක්‍රමය තමයි ප්‍රමුඛතා අනුපිළිවෙල කියලා කියන්නේ. ඒකේ අඩු කිරීම තියෙන්නත් පුළුවන්.
එකතු කිරීම තියෙන්නත් පුළුවන් ඩිවිෂන් එකක් නේද? බ්‍රැකට්ස් තියෙන්න පුළුවන් ඇඩිෂන් ඕන එකක්. ඊළඟ එක තමා එකම ප්‍රමුඛතාවය සහිත මෙහෙයවනයක් ප්‍රකාශනයක් තුල පවතින විට එය අනුපිළිවෙලින් වමේ සිට දකුණට ක්‍රියාත්මක වේ. අර සමාන ප්‍රමුඛතාවයක් තිබ්බහම නේද අපි කිව්වනේ වමේ ඉඳලා සෝරි ඔව් එකම ප්‍රමුඛතාවයේ සහිත මෙහෙවණයක්. ඔව් එහෙම තිබ්බහම වමේ සිට දකුණට තමා බලන්නේ ක්‍රියාත්මක කරන්නේ. අපි ඒක මැත්ස් වලතිත් ඔය ටෙක්නික් එක ඉගෙනගෙන තියෙනවනේ. When the same operators having the sum precedence is available more than one once in a operation, they are executed from left to right. දකුණේ සිට වමේ සිට දකුණට ක්‍රියාත්මක වෙනවලු. ඒකත් ඔයාලා දන්නවා. ඊළඟ එක තමා මෙහෙවන ක්‍රියාත්මක වන අනුපිළිවෙල වරහන් යොදා වෙනස් කළ හැකිය. එවිට වරහන් සහිත කොටස ප්‍රථමයෙන් සුළු වේ. නේද? අපි ඒකත් මැත්ස් වලදී ඉගෙනගෙන තියෙනවා. බ්‍රැකට්ස් ඇතුලේ තියෙන මේ ගාන තමයි ඉස්සල්ලාම අපි මේ එක්සිකියුට් කරන්නේ එහෙම නැත්නම් සුළු කරන්නේ the order of evaluation can be changed by using brackets. හරිද? අපි කියන parentheses එක the expression within the brackets are evaluate first. brackets ඇතුලේ තියෙන එකලු evaluate කරන්නේ මුලින්ම. right. ඊළඟට අපි කතා කරන්නේ සෑම විටම සූත්‍රයක් සමාන කිරීමකින් ආරම්භ වේ. ඔන්න ඒක මම highlight කරලා දීලා තියෙන මොකද එහෙම නැති වුණොත් ඔයාලට plus mark එකත් එක්ක පටල ගනී කියලා. The formula always start with an equal mark. හරිද? ඊළඟ එක තමයි කෝෂයක ඇති අගය ලබා ගැනීමට භාවිතා කළ සූත්‍ර තීරුවේ දැක්වේ. ඒක අපි කලිනුත් කතා කරා. The formula used to obtain the value in a cell is displayed in formula bar. right. ඒ කාරණා ටික ලියාගත්තාම වැඩි හරි. ඔයාලා මේ ටික ලියාගත්තද? ඔපරේටර් ප්‍රෙසිඩන්ට් ප්‍රමුඛතානුපිළිවෙල ලියාගත්තා නේද? right. හරි. අපි එතකොට මේ නීති රීති ටික එහෙම නැත්නම් මෙතන තියෙන මේ පොයින්ට්ස් ටික ලියාගෙන ඉමු. මොකද එතකොට අපිට ගණන් හදන්න ලේසි නිසා. right. හරි. මෙතන පොයින්ට් තියෙනවා 1 2 3 4 5 6ක් තියෙනවා. ඒ පොයින්ට් 6 ලියා ගන්නකො ලස්සනට. ඉවර වෙලා ස්ටිකර් එකක් ඉමෝජියක් දාන්න.